ඔයාගේ කලින් නම්බර් දැනට පාවිච්චි නැත්නම් ඔයාට පුළුවන් ආයිමත් ඔයාගේ වාහනය අලුතෙන්ම රෙජිස්ටර් කරගන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට .gov.කියන මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න. ඊට පස්සේ මෙන්න මේ මුලින්ම තියෙනවා vehicle registration කියලා බටන් එකක්. හරි දැන් ඔයාට තියෙන්නේ කලින් සුපුරුදු පරිදි මෙන්න මේ ඩීටේල්ස් ටික හරියටම ෆිල් කරගන්න. මුලින්ම ඔයාගේ නික් නම්බර් එක මෙතනින් ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාගේ මොබයිල් නම්බර් එක කලින් මිසින් වෙච්ච මොබයිල් නම්බර් එක නෙමෙයි දැනට පාවිච්චි තියෙන මොබයිල් නම්බර් එකක් මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ අන්නේ මොබයිල් නම්බර් එකට එනවා OTP කෝඩ් එකක්. අන්නේ OTP කෝඩ් එක අපි මෙතනට ටයිප් කරගන්න ඕනේ. මේ OTP කියලා තියෙන තැනට. ඊට පස්සේ මෙන්න මේ යටින් තියෙන verify කියන බටන් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට තියෙන්නේ first name එක ඔයාගේ ටයිප් කරගන්න. ඊට පස්සේ last name එක ටයිප් කරගන්න. ඊට පස්සේ යටින්ම තියෙන ඔයාගේ address එක ටයිප් කරලා next කියන බටන් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ අපි මෙන්න මේ වගේ interface එකකට මෙතනදී vehicle number එක ටයිප් කරන්න ඕනේ. capital letters ටික මුලින්ම ටයිප් කරගන්න. ඊට පස්සේ නම්බර්ස් ටික මෙහා පැත්තෙන් ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන vehicle type එක select කරගන්න ඕනේ. ඔයාට අදාළ vehicle එකේ type එක මෙතනට select කරගන්න. ඊට පස්සේ ඔයාගේ වාහනේ chassis number එක මෙතන type කරගන්න. type එක මෙතන select කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක select කරගත්තට පස්සේ මේ terms and conditions වලට agree කියන එක බටන් එක ටික එකක් දීලා register කියන බටන් එක උඩ press කරන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි හරියටම මේ ටික fill කරගත්තා නම් අපිට මේ විදිහට පුළුවන් අපේ QR code එක ලබා ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට registration successful කියලා වැටලා තියෙනවා. ඉතින් දැන් අපිට මෙතන මේ පහළ download QR කියන තැනින් මේ QR code එක download කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා වෙන phone එකකින් නම් මේක හැදුවේ නැත්නම් laptop එකකින් නම් හැදුවේ මෙතන send QR to my mobile කියන මුලින්ම තියෙන බටන් එක click කරාම ඔයා දීපු phone number එකටම මෙන්න මේ QR code එක ඔයාලට ලබා ගන්න පුළුවන්.